භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදේන භික්ඛවේ සම්පාදේතාතේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ භාවනා මාර්ගය පිළිබඳව කරුණු ටිකක් තවදුරටත් විස්තර කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. භාවනාවක් යම් කෙනෙක් දියුණු කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බවට පත්වෙන කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන මේ භාවනා මාර්ගයන් ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්. බෞද්ධ පින්වතුන්ට ශ්‍රද්ධාවෙන් අනුගමනය කරලා ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. අබෞද්ධ අයට වුණත් ඒවා අත්හදා බලලා මේ වාගේ ප්‍රයෝජනයක් තියෙනවා නම් තමන්ගේ ජීවිතයට එක්කව කරගන්න පුළුවන්. ඒ වගේම විද්‍යාඥයෝ වගේ පරීක්ෂණ කරන අයට වුණත් ඒවා පරීක්ෂණ කරලා මේ වාගේ වටිනාකමක් තියෙනවද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධහම විවෘතයි අත්හදා බලන්නට පුළුවන්කමක් තියෙනවා. මේ භාවනාමය කුසලය කියලා කියන්නේ ජීවිතයකට ප්‍රයෝජනවත් වෙන, ඊටමත් ප්‍රයෝජනවත් වෙන කුසල කර්මයක්. අපි යම් කෙනෙක් හොඳ ආහාර වේලක්, පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කරනවායි කියලා කියන්නේ කායික වශයෙන් පෝෂණයට ප්‍රයෝජනවත් වෙන ඒ පෝෂ්‍ය පදාර්ථ ඒ ආහාර වේල තුල අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා කාය ශක්තියක් වර්ධනය වෙනවා. එවැනි මානසික ශක්තියක් වර්ධනය කරන්න මනසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙලා තියෙන ආරම්මණයට කියනවා භාවනාමය ආරම්මණය කියලා. ඒතර මේ භාවනා ආරම්මණය කියන එක 아무තු එකක් නෙමෙයි, කුසල ආරම්මණයක්. ජීවිතයක පරිවර්තනයක් කරලා ගන්න පුළුවන් මේ කුසල ආරම්මණයත් එක්ක. අපේ ජීවිතයක් ගැන සලකලා බලපුවාම කුසල් ආරම්මන, අකුසල් ආරම්මන කියලා ජීවිතයකට වර්ග දෙකක් තියෙනවා. අපි උදේ ඉඳන් රාත්‍රියේ කාලය වෙනකන් කාලය ගත කිරීම අරමුණු කරලා බැලුවොත් අපි ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, බාහිර දේවල් ගැන, ලෝභ සිතුවිලි වලින්, දේශ සිතුවිලි වලින්, මෝහ සිතුවිලි වලින්, ඊර්ෂ්‍යා මාන්න ක්‍රෝධ සිතුවිලි වලින් ගත වෙච්ච කාලය වැඩි. මේවට කියනවා අකුසල ආරම්මන. එතන මේ අකුසල ආරම්මණය තුල ජීවිතයක ශක්තිය අඩු කරලා දානවා. මේ ජීවිතයේත් අඩු වෙනවා, සංසාර ගමනේත් ජීවිතයක ශක්තිය අඩු කරලා දානවා. ඒ වගේම නිවනින් ඈත් කරලා දානවා. ධර්ම අවබෝධයෙන් ඈත් කරනවා. හොඳ ආරම්මණයක් කියන කුසල ආරම්මණය යම් කෙනෙක් ජීවිතයට පෝෂණය කරගන්නවා. ඒ පෝෂණය වෙන කුසල ආරම්මණය නිසා ජීවිතේ සැහැල්ලු වෙනවා. ජීවිතයේ සතුටෙන් වාසය කරනවා. පෞල් ජීවිතයක නම් ප්‍රශ්න අඩුවෙන් වාසය කරනවා. තමයි දෙමාපියෝ, දරුවෝ, ඒ වගේම අසල්වැසියෝ කවුරුත් එක්ක සමගියෙන් ඉන්න පුළුවන් පසුතලයක් ගොඩනගෙනවා. ඒ වගේම ජීවිතයක බොහෝ දේවල් ඉවසා දරාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. එපමණක් නෙමෙයි, තමන්ට සුළු වේලාවක් හෝ භාවනා මනසිකාරයක්, කුසල මනසිකාරයක් පෝෂණය වුණාම දවසේ විශාල පිරිච්ච ගතියක්, පිබිදෙච්ච ගතියක් තමන්ගේ ජීවිතයට එක්කව වෙනවා. ඒ පමණක් නෙමෙයි, ඊට එහා
යම් කෙනෙක් භාවනාව දියුණු කළොත් එහෙම ගැඹුරු සමාධියත් උපදවා ගන්න පුළුවන් වෙනවා. ඉන්න තැම්පව අමතක වෙලා ගිහිල්ලා මේ ගැඹුරු සමාධිය උපදවා ගන්න පුළුවන් ඒකම දවසේ විශාල පිරිච්ච ගතියකින් මේ විදිහට කාලයක් ගත වුණාම මුළු ජීවිතේම Tamanට ආපස්සට හැරිලා බලපුවාම පිරිච්ච ගතියකින් යුක්ත ජීවිතයක් බවට පත් වෙනවා. මේ නිසාම සංසාර ගමන සැපදායක වෙනවා. නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඒකම ලෞකික වශයෙන් තා විශාල ආනිසංස සම්භාරයක් මේ ජීවිතයට ලැබෙනවා. මිනිසයන්ට තමා රැකී ආරක්ෂා කරන තැන්වල අයට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අසල්වැසියන්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප අය කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ට පවා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාද උපකාර ලබන්නෙක් බවට පත් වෙනවා. අමුතුවෙන් යාඥා නොකලාට, අමුතුවෙන් ඉල්ලීම් නොකලාට දෙවියෝ ඒ අය ආරක්ෂා කරනවා, ඒ අයට උපකාර කරනවා. මේ භවනා මනසිකාර්යය තුළ එවැනි ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි කවුරුත් අපේ මේ කාලය තුළදී කවුරුත් විශාල ව්‍යසනයකට මුහුණ දෙනවා. මේ කොරෝනා වෛරසය නිසා ලෝකයට ඇති වෙලා තියෙන ව්‍යසනය. මේ ව්‍යසනයට මුහුණ දෙන්න කාලය තුළදී පුළුවන් ආකාරයෙන් මේ කුසල ආරම්මණයන් පෝෂණය කරන්නට ඕනේ. ඒ කුසල ආරම්මණයන් අඛණ්ඩව පෙළගස්වා ගැනීම තමයි මේ භාවනාවයි කියලා කියන්නේ. එතකොට දැන් බලන්න අපේ බුදුගුණ මානසිකාරයක් ගන්නවා. ඒකට කියනවා ඒක අරමුණක්, කුසල ආරම්මණයක්, භාවනා අරමුණක්. මේ ගන්නා වූ බුදුගුණ මානසිකාරය අපි නැවත නැවත දිගින් දිගට පුහුණු කරනවා. මේ පුහුණු කරවීමට කියනවා බුද්ධානුස්සති භාවනාවයි කියලා. ඒකම අපේ යම් කෙනෙක් පුහුණු වෙනවා මෛත්‍රී සංඥා. මෛත්‍රිය තමන්ට ලෝකවාසීන්ට යහපත සැපය උදෙසා තමන්ගේ සිතුවිල්ල මුදා හරිනවා. මේකට කියනවා මෛත්‍රී සංකල්පනා. මේ සංකල්පනාව නැවත නැවත පුහුණු කරනවා නම් මේකට කියනවා මෛත්‍රී භාවනාවක්. ඒකම අපේ තව මේ බොහෝ ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වුම් කරනා වගේ ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ හුස්ම රැල්ල ඇතුල් වෙනවා. මේ අපේ සිත තුළයි මේ ආරම්මණය හැදෙන්නේ. හුස්ම රැල්ල ඇතුල් වීම එක ආරම්මණයක්, හුස්ම රැල්ල පිටවීම තව ආරම්මණයක්. මේ ආරම්මන පෙළක් එක දිගට ගමන් කරනකොට ඒක භවනා මනසිකාරයක් වෙනවා. ඒ භවනා මනසිකාරය තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා පමණක් නෙමෙයි, ලෝකයටත් ඒ භවනා මනසිකාරය ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම අපේ ජීවිතවලට පැමිණෙන මේ බාධක ධර්මයන් ඉතා ඉක්මනින් ජයගන්න මේ භවනා මනසිකාරය ප්‍රයෝජනවත් වෙනවා.